සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය. සුක්‍රෝස් අඩංගු අපිට සුලභව හම්බෙන ආහාරයක් තමයි සීනි කියන්නේ. සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකකින් තමයි සුක්‍රෝස් හැදලා තියෙන්නේ. ඒ මොනොසැකරයිඩ් දෙක තමයි ග්ලූකෝසුයි ෆ්‍රුක්ටෝසුයි. එතකොට මේ බෙනඩික්ට් ටෙස්ට් එකම තමයි සුක්‍රෝස් හඳුනා ගන්නත් කරන්නේ. හැබැයි අපි මුලින්ම සීනි ද්‍රාවණයක් දිය කරගෙන ඒකට බෙනඩික්ට් ද්‍රාවණයෙන් බිඳු කීපයක් එකතු කරලා ඒකට ජල තාප්පයක තියලා රත් කරාට මේකේ වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ. අපි කරන්න ඕනේ සීනි ද්‍රාවණයක් හදාගෙන ඒකට තනුක සල්ෆියුරික් අම්ලයෙන් බිඳු කීපයක් එකතු කරගන්න ඕනේ. ඒ වගේම එතකොට ඇතිවෙන ආම්ලික මාධ්‍ය උදාසීන කරගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු කීපයකුත් එකතු කරගන්න ඕනේ. එහෙම එකතු කළා ඒ ද්‍රාවණයට බෙනඩික්ට් ද්‍රාවණයෙන් බිඳු කීපයක් එකතු කළා ජල තාපකයක තියලා මේ ද්‍රාවණය ටිකක් රත් කරගෙන යද්දි තමයි ක්‍රමක්‍රමයෙන් ආයමත් නිල් පාට, කොළ පාට, ඊට පස්සේ කහ පාට, තැඹිලි පාට වෙලා අන්තිමේට ගඩොල් රතු පාට අවක්ෂේපයක් දෙන්නේ. ඒකෙන් තමයි තහවුරු කරගන්න පුළුවන් අපි මේ ගත්තු සාම්පල් එකේ සුක්‍රෝස් අඩංගු උණයි කියලා.